ඔයා කියනවා නේද මට ටයිම් එකක් නෑ කියලා. ඒත් ඇත්තටම ඔයාට ටයිම් එකක් නැද්ද? ඔයාට නැත්තේ ටයිම් එක නෙමෙයි. ඔයාට ප්‍රයොරිටි එකයි නැත්තේ. මචං අපිට දවසට පැය 24ක් තියෙනවා. සක්සස්ෆුල් මිනිස්සෙක්ට තියෙන්නෙත් ෆේලියර් කෙනෙකුට තියෙන්නෙත් ඔන්න ඔය පැය 24. වෙනස මොකද්ද? පැය 24 කොහොමද යූස් කරන්න කියන එක. ඔයා හිතන්නේ ඔයා බිසි කියලා. ඒත් ඔයා මොනවද කරන්නේ? පැය ගාණක් FB එක ස්ක්‍රෝල් කරනවා. නැත්තම් TikTok එකේ යූස්ලස් දේවල් වලට ටයිම් එක දෙනවා. ඔයාගේ ලයිෆ් එක චේන්ජ් කරන්න ඔයාට මිනිත්තු 30ක් නැහැ. මචං මේක හොඳට අහගනින්. සක්සස් එක එන්නේ ෆ්‍රී ටයිම් එකක් ලැබුණාම නෙමෙයි. ටයිම් එක අපිම හදාගත්තාම. ඔයාට මහන්සියක් තිබුණත්, ඔයා බිසි වුණත්, ඔයාගේ growth එකට ඔයා ප්‍රයොරිටි එකක් දෙන්නම ඕනේ. අද ඉඳන් එකම එක දෙයක් කරපන්. දවසට පැයක් උඹේ දියුණුවට වෙන් කරගනින්. පැය 24න් උඹට පැයක් වෙන් කරන්න බැරි කමක් නැහැ. අලුත් දෙයක් ඉගෙන ගනින්. අලුත් ස්කිල් එකක් හදාගනින්. පැයක් කියන්නේ පොඩි කාලයක්. ඒත් ඔබට ලොකු රිසල්ට් එකක් ලැබෙයි. මචං ටයිම් එක නෙමෙයි නැත්තේ. උඹට නැත්තේ ඩිසිෂන් එකක්. ප්ලෑන් එකක්. වෙනස් වෙන්න try කරපන්. නැත්තම් ඔයා දවසක රිග්‍රෙට් කරන්නේ ඔයා වේස්ට් කරපු ටයිම් එක ගැන. කමෙන්ට් එකක් දාලා තියපන්. මට මං වෙනුවෙන් පැයක් තියනවා කියලා. ඉක්මනින්ම හමුවෙමු. උඹයි මමයි මේ ගේම ගහන්න ඕනි.